ඉන්නවා. හරි හරි මෙයා ඉන්නේ බල්ල ගන්න. එංගිලා ඉන්නේ ආ. තුප්පත්‍රානේ පැටියා හංගන් ඉන්න විදිය. දැන් මෝල් වෙනවා ඈ. පොඩ ඉන්න බය වෙන්න එපා ඕයි. එහෙම ගන්නෑ. යා. යන්නේ. ඉන්නේ බය වෙන්න එපා බුද්ධිකයියේ. පැටියා හංගන් ඉන්න විදිය. දැක්ක පොඩි පැටියා. කකුල් දෙක යට ඉන්න අර. පොඩි පැටියා බරු බයික් එක යනවා දන්නේ නැහැ 100ක් නෑ ඌ. දන්නේ නැහැ. එකෙක්වත් තාම දැක්කේ නැහැ ඉන්නේ ඈ. කවුරුත් දැකලා නැහැ. උන් දැක්කම මෙතන. දැක්කා නේද බං නාඩියට බලන් ආවේ අවරු ගියේ කොහෙන්ද කියලා. පොඩ ඉන්න තව ඉන්න පොඩ ඉන්න. බය වෙන්න එපා ඔය ගාන්න නැහැ. පැටිය ඉන්නවනේ ගාන්න නැහැ බය කරන් දෙන්නේ. ආව. පැටියා. යයන් උන් පාර පයින්න බලන් ඉන්න බා. හරි ඉන්නවා පොඩ්ඩක් ඉන්නවා. ඔය දෙයක් දකින්නේ කලාතුරකින් ඉන්නේ ඔය. පහක් ඉන්නවනේ. පහ නෙමෙයි හයක්ද? එන්න ඔය ලොකු සතා ඉන්නේ. එනකොට පොඩ්ඩක් ක්ලච් එක දීගෙන ඉන්න. අයයි මේ කවුද කොලොන්න නෑ මම මේ කල්පනා කරන්නේ මුන් එකෙක්වත් යකෝ තාම දැක්කේ නෑනේ බං. ඈ ගානක්වත් නැතුව යන්නේ ඈ. දැන් ඔය සේල්ස් කරන එකේ බයික් යනවත් සිගරට් එකක්වත් බොන්නේ. ඒක පත්තු කරලා බලද්දි තමයි උඩ. මුන් එකෙක්වත් තාම මීටර් නෑ මෙච්චර ගොඩක් මෙතන ඉන්නවා කියලා. ඒ මොනවද එන සීදේවි ඔය. ඔය පැටිය බලංග ආව මැද්දෙන් ඉන්න විදිය බලපන්. මේ පැත්තෙන් ගියේ ඈ. ආ පැටිය ගෑ ගන්නවා. යන් ඉස්සර ඉස්සර ගියාම පස්සේ උඹ පොඩ්ඩක් පිටිපස්සෙන් අල්ලන් ඉඳපන් බහැලා හරි අම් පොඩි දලයිතෙක් ඉන්නවා අහම් බලපන් අර අම්මට උඩු ඕයි ඊ පොඩි උගේ දල දෙකේ උනාට ඇවිල්ලා තියන්නේ ඈ දැන් උඹ බහැලා වීඩියෝ කරපන් ඉස්සර පොඩ්ඩක් කරා එතකොට උඹ මේ පැත්තෙන් එනවනේ ඩක් මට ගහයි නෑ ගහන්නේ නෑ එතකොට උඹ පාර පයින්නවා උඹ එතකන් බලන් ඉඳපන් දැන් පොඩ්ඩක් ඉස්සරට අරන් තියන් ඉන්නම් ඈ දැන් බහැලා ගිහින් පිටිපස්සෙන් වීඩියෝ